අර උඩහට එනකොට තමයි කබරගල කන්ද තියෙන්නේ. මේ කබරගල ඇල්ලට යන්න ගොඩක් අය මම එනවා දැක්කේ ජීප් වල. තමන්ගේ වාහන වල නම් එනවා දැක්කේ නැහැ. ඉතින් මම දැන් එන්නේ කබරගල ඇල්ලට යන ගම. යන අතර පාරේ මම පොඩ්ඩක් නිවල් දුනා. අර පාරෙන් ඈත පේන පාරෙන් තමයි එන්න තියෙන්නේ කබරගල. බයික් එක වගේ නම් උඩට එන්න පුළුවන්. වෙන වාහනයක වගේ නම් එන්න අමාරුයි. එහෙම එනවා නම් පල්ලෙහා ජීප් තියෙනවා. ඒ වගේ එකක් අරගෙන තමයි එන්න වෙන්නේ. සාමාන්‍යයෙන් උස වාහනයක නම් උඩටම යන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. පාර එන්න පුළුවන්. මේ තියෙන පාර. මේ පාරේ යන්න පුළුවන් ලේසියෙන් ඉතින් බයික් එකකට. දැන් මේ පාර මේ ටික මෙහෙම තිබ්බට පල්ලෙහා එනකොට අර හරියේ කැඩිලා ගල් බොරළු එක තියෙන්නේ. මං හිතන්නේ අර දිත්වා එක්ක උණ හානි තමයි තියෙන්නේ. මම දැන් ඇවිල්ලා ඉන්නේ කබරගල ඇල්ල කියන දිය ඇල්ල ළඟට. කබරගල ඇල්ලට එන්න තියෙන ඔයාලා දන්නවා මන්දාරම් නුවරින් උඩට හරවලා ටික දුරක් එනකොට කිලෝමීටර් 2ක් 3ක් වගේ එනකොට දකුණට පැත්තට තියෙනවා බෝඩ් එකක් ගහලා කබරගල ඇල්ල කියලා. ඉතින් මෙතන තමයි කබරගල ඇල්ල කියන්නේ. මේ තියෙන්නේ මං ආපු පාර. බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් වෙලාව 1ට 2ට වගේ ඇති. ටිකක් හවස් වෙනකොට තව ගොඩක් ලස්සන ඇති. මේක තමයි කබරගල ඇල්ල. මේ දවස්වල වතුර ටිකක් අඩු වුණත් සෑහෙන ලස්සනයි උඩට. මේ වතුර පාර මෙතනින් ඇවිල්ලා මේ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ අර වතුර වැඩි දවස්වල ඒ ආපු වතුර පාරට. බලන්න වතුර කොච්චර පිරිසිදුද කියලා. මේ පාරට එන්න ලේසි නෑ. මං කලින් කිව්වා වගේ සෑහෙන අමාරුයි. බයික් එකක එහෙම එද්දී ටිකක් සෑහෙන අමාරුයි. මට ඇවිල්ලා හරිම මහන්සි. ඉතින් මුණ චුට්ටක් හොද ගන්නවා මම මේ වතුර වලින්. සනීපයක් තියෙන්නේ. මාර කූල් එකක් තියෙන වතුර. අපේ ගෙවල් වල වගේ නම් ෆ්‍රිජ් එකේ දාලා ගත්තා වගේ. ඒක බලන්නකො කබරගල ඇල්ල පල්ලෙහාට පේන හැටි. සාමාන්‍යයෙන් වහින කාලෙට මේකෙන් එකක් වතුර එනවා ඇති. ඉතින් ඔයාලා ගෙදර කට්ටියත් එක්ක එනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් ජිප් එකක් අරන් එන එක තමයි ලේසි. මේක උඩට තමන්ගේ වාහනයක එනවා නම් ඉතින් හරි අමාරු දෙයක් තමයි ඒක. අර උඩට යන්න පුළුවන්. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. අපි බලමු උඩට ගිහිල්ලා. ලංකාවේ මේ වගේ තැන් තියෙනවද කියලා හිතා ගන්න බෑ මට.
මේකේ වතුර වැඩි කාලෙට වතුර යවන්නේ මේක දිගේ තමයි. මේක තමයි වැඩි වතුර මං හිතන්නේ පල්ලෙහාට යවන්නේ මේක දිගේ. වැස්ස කාලෙට මේක නාන්න කියාවු තැනක් වෙන්න ඇති. ඒ වුණාට ඉතින් වතුර පාර වේගෙත් එක්ක ඒක කොහොම වෙයිද කියලා මට නම් හිතා ගන්න අමාරුයි. මේ තියෙන්නේ පල්ලෙහා ඉන බලද්දි අපිට පෙවුනට මේක පොඩියට වගේ මේ හිතනවට වඩා සෑහෙන විශාලයි. අපි පොඩ්ඩක් අයිනට ගිහිල්ලා බලමු මොන වගේද පේන්නේ කියලා. වතුර වැඩි නැති නිසා යන්න පුළුවන්. මං හිතන්නේ වතුර වැඩි කාලෙක නම් මෙතනින් පල්ලෙහාට බහින්න බැරුව ඇති. මට නම් හිතා ගන්න බෑ මේක මෙච්චර ලස්සනද කියලා. කොහමද දියල්නේ වදින දූවිලි පාර. උඩ නිකන් ෂවර් එකක් හරි කරනවා වගේ. වතුර මාර පැහැදිලි. ඉතින් ඔන්න දැන් නම් හවස් වෙගෙන තමයි එන්නේ. ඔයාලා දන්නවා මම දැන් ඉන්නේ මන්දාරම් නුවර කියලා. ඉතින් මන්දාරම් නුවර පිහිටලා තියෙන්නේ පිදුරු තලාගලත් තව කඳු පන්ති කීපයකුනුත් අතරමැදි වෙලා. ඉස්සර මිනිස්සු මේකට කියලා තුනාට ඒක විද්‍යාත්මක හේතුව ගත්තොත් මේ කඳු අතරට වැහිලා තියෙන නිසා ඉර උදාව ටිකක් ප්‍රමාද වෙලා තමයි ලැබෙන්නේ. මොකද ඉර මුදුන් වෙලා තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද වටේම කඳු නිසා. ඉතින් ඉර බැහැගෙන යනකොටත් අපි කාටත් කලින් ඉර බැහැගෙන යනවා.